24 කියවන්න වැඩි වුණා. 24 අද ඔව් අදින. මොකෝ මුකුත් නැහැ නේ ආණ්ඩුවෙන් කියන්න දෙයක්වත් නැහැ නේ අනේ ඉතින්. අයියේ. නෑ කියන්න දෙයක් නැහැ කියන්නේ මොකද රට යන තත්ත්වයට අපි කොහොම හරි මට උදව් කරන්න ඕනේ. ඔව්. ඒක තමයි මගේ එකම බලාපොරොත්තුව. ප්‍රශ්න නැස්ස මුකුත් නැතුව නෙමෙයි හොරකම් මරකම් දැන් ගොඩක් අඩුයි දැන්. ඔව්. තියෙනවා නෑ කියන්නේ නෑ ඒවත් ඉස්සරහ දාලා කොහොම මේක අරගෙන යන්න තමයි අපිට තියෙන්නේ. ඒකම ප්‍රශ්නේ. ඒක තව පොඩ්ඩක් වැඩිපුර මේ කීයකට තව වැඩි කරන්න ඕනේ. වැඩි කරන්න කියලා නෙමෙයි ඉතින් මිනිස් එකම ප්‍රශ්නේ තමයි මේ තෙල් පස්සේ වැඩි වෙන එකෙන් හැමදේම ගණන් යනවා තමයි. ඒ වුණාට කොහොම හරි මේ පස්සේ විසඳ ගන්න ඕනේ. මොකද ජපානයේ අරවා මේ රටවල් නැගිටින්න නිකන් නෙමෙයි අපි මිනිස්සු එකම තුනත් මේ රට කොට දා ගන්න පුළුවන්. එච්චරයි මට කියන්නේ මේ මිනිහත් එක්ක. අනිත් හොරුත් එක්ක නම් කරන්න බෑ මහත්තයෝ මේක. ඒක තමයි ඇත්ත. 24 උලක් නැද්ද 24ක් වැඩි වුණාට? නෑ ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද එතකොට තමයි සාමාන්‍ය මිනිස්සු වල හැමනිටම නිකන් ගමන් බිමන් යන එක ගොඩක් වෙලාවට අඩු කර ගන්නවා. දැන් වර්ත වෙනවා කියන්නේ ඔයා අඩු කරනවද? ඔව් මම අඩු කරගෙන තියෙනවා. දැන් මම දැන් 500 ගන්න කොහමද මම මේ සේව් කරගෙන මේ තෙල් ටික කොහොම හරි කරලා බෝතල් ටික යද ගන්න එකයි මම. අන්න එකයි මට එකම දේ කියන්න තියෙන්නේ. වෙන මොනවත් කියන්න දෙයක් නැහැ. කිසි ගැටලුවක් නැහැ. කිසි ගැටලුවක් නැහැ. මොකද තෙල් වැඩි වෙන මිනිස්සුන්ගේ මේක පාලනය වෙනවා. වර අමතරව ගමන් අරවා මේවා අත්‍යවශ්‍ය දෙයට විතරයි එතකොට මේ පෙළඹෙන්නේ. ඒක තමයි ඇත්ත. ඉතින් 1000ක් විතර කරා නම් 10ක් නෙවෙයි 70ක විතර වගේ ගියා නම් ඒක තවත් පෙළඹෙයි මිනිස්සු. ඒක තමයි ඇත්ත. මොකද මිනිස්සු දැන් අනවශ්‍ය ගමන් බිමන් එතකොට දාගන්නේ නැහැ නේ වැඩිපුර. තෙල් අඩු වෙන්න අඩු නැහැ යනවා මෙහෙ යනවා ප්‍රශ්න කොට. ඒක රටේ තියෙන සල්ලි නිකම්ම සම්පත්තිය මේ ටික පිච්චෙනවා පිටරටවල සල්ලි ගලාගෙන යනවා. ඒක අපි ඉතිරි කරගන්න තමයි අපි ගොඩක් බලන්න ඕනේ. මගේ අර වෙසක් සති හොඳ ආදර්ශයක් දීලා තියෙනවා. ඔව් ඒක තමයි මම කියන්නේ. මොකද මම කියන්නේත් ඒක තමයි. දැන් ඊයර මේ ලයිට් ප්‍රශ්නේ කී බලපෑවන්නේ ඊයකට. ඒ වච්චේ ලොකුවට හිතන් දේවල් නෙමෙයි මහත්තයෝ. මම කියන්නේ මේ මිනිහට දුන්නොත් මේ පහ මදි. ඊළඟ පහක් දීලි වෙරලා අපි එකලාසියක් කරලා ගමු කියලා මගේ අදහස. රටක දියුණුවක් නැහැ නේ මිනිස්සු නිකන් ඉඳලා කන්න දෙනවනම්. ඒක නේ ඇත්තනේ. දැන් මම බලන්නේ වෙල්ඩින් වැඩ කරගෙන මේ මාළඹේ පොළ අතුරු කිරිය පොළ ලයින් එක පාරවල් බාර් ලයින් ඔක්කොම සුද්ධ කරනවා. ඔක රට ලස්සනට තියෙයි එතකොට. ආව සුද්ධ කරනවා. ඔව් ඔක්කොම දැන් බලන්න හැමතැනම බෝලා සුද්ධ කරනවා.